හලෝ සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම ඉතින් කොහොමද ඔන්න බලන්න මේ උදේ 10ට විතර අහසේ හැටි හොඳටම මේ දවස්වල ලංකාවේ ගොඩාක් පළාත්වලට මං හිතන්නේ වහිනවා. ඉතින් අපිටත් හවස් වෙනකොට අකුණුත් ගහනවා. ගොඩාක් වහින දවස් ටිකක් මේ ටික. ඉතින් ඔන්න අද මම දවල්ට හදන්න මේ කරවිල වලින් රස කෑමක් හදන්න යන්නේ. ඔන්න කරවිල දැක්ක ගමන් කරවිල කන්නේ නැති අය දුවන්න එපා. අනිවාර්යයෙන්ම මේ විදියට හැදුවොත් ඕගොල්ලෝ ආසාවෙන් කරවිල කයි. ඉතින් කරවිල එක හදාගන්නේ මුලින්ම අපි කරන්නේ කරවිල කරල් දෙකක් විතර අරගෙන ඒකේ අර උඩ තියෙන දාරි චූට්ටක් විතර ගාලා අයින් කරගෙන ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් තලා ගන්න ඕනේ. යන්තමට වගේ අර මං කලින් පෙන්නුවා වගේ තලලා ලුණු ටිකක් අත ගාලා පැත්තකින් තියනවා. තියලා ඊට පස්සේ ගන්න ඕනේ හොඳට පැහුණු අඹ ගෙඩි දෙකක්. හොඳ පැහිච්ච අඹ ගෙඩි දෙකක් අරගෙන ඒක හොඳට පිරිසිදු කරලා ඊළඟට ඒකේ අපි පොත්ත පොඩ්ඩක් ඉවත් කරගන්න ඕනේ. මේ අඹ ගෙඩි දෙකේම මම දැන් යන්නේ පොත්ත අයින් කරගන්න. පොත්ත අයින් කරලා ඊට පස්සේ මේ අඹ ගෙඩි දෙක මම පොඩි කෑලි වලට කපා ගන්නවා. සාමාන්‍ය පොඩි කෑලි වලට කපාගෙන ඒකත් පොඩ්ඩක් තලා ගන්නවා. මේ හොඳට පොඩ්ඩක් තලාගෙන ඊට පස්සේ ඒක ලෑස්ති කරලා පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ කරන්න ඕනේ ලොකු රටලුණු ගෙඩි දෙකක් අරගෙන ඒකත් වංගෙඩියක දාලා කෑලි වලට කපන්නේ වංගෙඩියක දාලා මේ විදිහට තලා ගන්නවා. මේ විදිහට එකක් තලා ගන්න. ඊළඟට අපිට ඕන වෙනවා සුදු ලුණු බිකි කිහිපයකුයි වියලි මිරිස් කරල් කිහිපයකුයි ඒවත් හොඳට පිරිසිදු කරගෙන ඒවත් වංගෙඩියක තලලා මෙන්න මේ විදිහට ලෑස්ති කරගන්නවා. ඉතින් ඇත්තටම මේක හදන්න ඔන්න ඔච්චරයි අපිට ඕනේ. ඊට පස්සේ කරවිල එක පොඩ්ඩක් කෑලි වලට කැමති ප්‍රමාණවල කපාගෙන ඒකට කහ කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි අත ගාලා පොඩි වෙලාවක් තියනවා. ඊට පස්සේ කරන්නේ ඒකේ අර පිරිච්ච වතුර ටික මිරිකලා මෙන්න මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ තෙල් ටිකක් මේ විදිහට තාච්චික ලිපේ තියලා අර වතුර ටික හොඳට මිරිකලා අයින් කරගත්ත කරවිල ටික මෙන්න මේ විදිහට තෙල් එක්කට දාලා හොඳට සුවඳ වෙනකම් පොඩි වෙලාවක් මේක උයා ගන්න ඕනේ මේ විදිහට හැඳි ගාගෙන. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳට මඩු කරලා තියාගන්න ඕනේ. මොකද අපි මේක උයනකොට වතුර පොඩ්ඩක්වත් දාන්නේ නැහැ. දැන් අපි අර තලාගත් අඹ, ඒ වගේම රටලුණු, සුදු ලුණුයි, මිරිස් පේස්ට් එකයි මේකට දාලා හොඳට හැඳි ගාලා මේක හොඳට ටෙම්පරාදු වෙනකන් වහලා අඩු ගින්දරේ උයා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපිට පුළුවන් ලුණු බලලා ලුණු අඩු වැඩි කරගන්න. ඉතින් ඇත්තටම මේක මාරම රසයි වෙනස්ම විදිහක කරවිල ව්‍යංජනයක්. මේකට ඇත්තටම කියන්න පුළුවන් කරවිල ටෙම්පරාදුවක් කියලා. මේ විදිහට ඔයගොල්ලෝ හදලා තියනවාද කලින්? ඉතින් ඇත්තටම මේක මේ මගේ රෙසිපි එකක් නෙමෙයි. අපේ අම්මා පත්තරේක දැකලා තමයි මට කිව්වේ මෙහෙම රහට තියනවා මේක මේ විදිහට හදන්න කියලා. ඉතින් මටත් හිතුණා අඹයි කරවිලයි දෙකම තිබ්බ වෙලාවෙ මේක හදන්න ඕනි කියලා. ඉතින් අර කරවිල වල තිත්ත පොඩ්ඩක්වත් දැනෙන්නෙත් නැහැ. අර අඹ වල ඇඹුල් ගතියත් එක්ක මාරම රහයි. ඉතින් මේක ඉතින් මේ වගේ කරි එකක් හදනකොට අපි ඊට පස්සේ හදාගන්න කරි ටික පොඩ්ඩක් මැච් කරලා නම් හදාගන්නම ඕනේ. ඉතින් බලන්නකෝ අද මං හදාගත්ත ඒවා ටිකත් ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් ඇත්තටම මේක කනකොට මාරම රහයි. මේකට සීනි ඉතින් අඹ සාමාන්‍යයෙන් අඹ උයනකොට අපි සීනි දානවනේ. දැන් මේකට සීනි දාන්නේ නැහැ. අර ඉතින් ගොරක හැම දාලා උයා ගන්නවා වගේ හරිම රස කරවිල ව්‍යංජනයක්. ඉතින් මං අද උණු රතු බත්තලට කරෝල තෙල් දාලා පොල් සම්බෝලයක් ගලේ කොටලා පරිප්පු කිරට ඒ වගේම කරවිල ටෙම්පරාදුව. ඉතින් මොකද හිතෙන්නේ ඔයගලන්ට මේ කරීස් ටික ගැලපෙනව නේද? එහෙනම් ඉතින් ඔන්න රසම රස කෑම වේලක් හදාගත්තා. ඔයාලත් ඔක හදලා බලන්න. ඒ වගේම කරවිල ව්‍යංජනයේට කොත්තමල්ලි කොළ තියනවා නම් ටිකක් දාගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හැම දිනාටම සුබ දවසක්. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැම දිනාටම ගොඩාක් ස්තුතියි.